මායා සුරංගනා වනේ ජීවය උනේ මේ මායා ගල. ඉතින් මේ සුරංගනා වනේ මල්වලට විශේෂ තැනක් තියෙනවා. මල් සුරගන කියන්නේ හරිව කරුණාවන්ත වගේම විනෝදයෙන් ඉන්න සුරගනක්. ඉතින් මේ සුරගනට මල්වලට ජීවය ලබා දෙන්න මායා ගල ගොඩක් වැදගත් වෙනවා. මේ වනයේ හැමෝම ගොඩාක් සතුටින් තමයි ජීවත් වුනේ. මල් අතරෙම ජීවත් වුණ මේ මල් සුරගන හැමදාම මල් එක්ක කතා කරන්න පුරුදු වෙලා හිටියා. From bars, love that heals all the scars, joy beneath the sky's vast scars. Princess of my heart so dear, whisper soft I long to hear. In her presence no more fear, every sorrow disappears. Prancing in her gown so fine, waves of laughter sweet as wine. In her presence no මේ මල් සුරගනගේ හොඳම යාළුවෝනේ පිපි. මේ සුරගනයි පිපි හැමෝටම උදව් කරන්න පුරුදු වෙලා හිටියා. මේ සුරගන මල් වනයේටම වෙලා හොඳින් බලාගත්තා. ඔහොම ටික කාලයක් ගෙවිලා යද්දි එක පාරටම මල්මනය විනාශ වෙන්න බත්තා. ගස් මැරුණා, මල් බිම කඩාගෙන වැටුණා. සුරගනට මේ වෙන දේ හිතා ගන්න බැබරි වුණා. ඉතින් ඇයට වෙන දේ හිතාගන්න බැරිව දුක් වුණා. සුරගන හොද්දටෝම ඇඬුවා. මේ මල් සුරගන අඩාඩා ඉද්දි එතනට සුරගන රැජන ආවා. සුරගන රැජන මේ මල් සුරගනට මල් වනයේට මෙහෙම වුණේ ජෙරී කියන නපුරු මායාකාරයා මායා ගල පැහැරගත්ත නිසා බව කිව්වා. ඉතින් මේ මායා ගල නැති නිසා හැමෝම දුක් වුණා. ඉතින් මේ මල් සුරගන ජෙරීව හොයාගෙන ගියා. ජෙරී සමග සටන කරා. මේ මල් සුරගන හොඳටෝම සටන් කරලා ජෙරීව පරද්දලා මායා ගල අරගෙන ඇවිත් මායා ගලෙන් ජීවය ලැබෙන ස්ථානයේම තැන්පත් කළා. මේ ජෙරී මායා ගල ගන්නමයි උත්සාහ කරේ. මොකද ඔහුද ඕනි වුණේ ඔහුගේ මල් වනයේට පමණක් මායා ගලේ ජීවය ලබා ගන්න. ඔහු අනෙක් හැමෝට නිරිසියා කරා. මායා ගලේ ජීවය නැවත ලැබුණා. ඉතින් නැවත මායා බලය ලැබුණ නිසා මුළු වනයේටම ජීවය ලැබුණා. ඉතින් මේ මල් සුරගන මැලවී ගිය මල් අතරේ ඇවිදිමින් නැවත් ජීවය ලබා දුන්නා. ඒ වගේම නැවත කිසි කෙනෙකුට මායාගල පැහැරගෙන යන්න මේ සුරගන ඉඩ දුන්නේ නැහැ. මායාගල හැමදාම ආරක්ෂා කරා.